අම්මගේ තාත්තගේ කසාදෙට අත්දැක ගන්නවා ළමයි. නෑ ඒ පළවෙනි කසාදනේ මචං. කාගේ? ඒ දෙන්නගේ. ඒ ඒ දෙන්නගේ පළවෙනි කසාදනේ. දැන් ඒක නැත්තම් කරන්න යන්න බැරි වුණා කියමු. තරහ වෙන්න ඕනේ. ඒ දෙන්න දාපහු බඳින්න දෙන්න හැමතිස්සෙම. දැන් මේ වගේ දරුවෝ වාසනාවක්. ඒ පවුලට. හොඳයි හොඳයි. මොන වුණ එක කුසේ උපන් දෙවව්පියෝනේ. අන්න. ඒ විදිහට එක කුසේ ඉපදිලා තියෙන අම්මයි පොඩි. මොකද? මෑත් එක කුසේ ඉපදිලා තියෙන අම්මයි පොඩි. නැතු ඉන්නේ අපිට වැඩි බලේ දෙන්න. වැඩි මල්ලේ ඉන්න. ඔව්. මේ එහෙම නෙවෙයි. ඔව්. මෙහෙට කතා කරා කිව්වා. මම අපි හරක කියලා. ඩාක්ටර් යන්න බෑ දැන් තාටින්. දැක්කක් ආවේ. එහෙම නෙවෙයි ඒ ඔය. වුණාට වැඩක් නැහැ මචං. ඒ මොකෝ මචං? අර ගෑලි ඇත්තරියම. ඒ මොකෝ කාරි කියලා ඇත්තේ. පාලේ වැඩක් නැහැ බා. ඒකත් හරියන්නේ වැඩක් නැතේ. නැහැ ඒක ඇත්තල දැම්මා. ඒ මොකෝ? දන්නේ නැහැ මම පරිස්සමෙන් ජීවත් වෙන්න දන්නේ නැහැ. හරිසමේ? පරිස්සම් කරන්න දන්නේ නැහැ. අර පිටිමත් මන් නැහැ මචං. ඕ වැඩක් නැහැ කතා කරලා. අල පරිස්සම් කරන්න. අර පරිස්සම් කරන්නේ ගෙදර මීයෝ. වෙන ෆෝන් එක දාන්න ඕනේ. අර පරිස්සමේ වැඩ කරන්න දන්නේ. ඔව් පිටිමත් මන් නැහැ. ඒ මොකද? තුරුවන් නැහැ මචං. ඈ? කිසිම තුරුවන් නැහැ. යත්තේ? ඔව් මොකද්ද වෙලා තියෙන්නේ? ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 33 වෙනිදා. වලා මේ අප්‍රේල් මාසෙ 33ක් තියෙනවනේ. අපේ ගෙදර එක තියෙනවනේ බා. ඔයාලට විතර වෙනම කරන්නද යන්නේ? ඈ? අප්‍රේල් මාසෙ 33ක් නැහැ. අන අප්‍රේල් මාසේ හොඳේ ඔව්. ගෙනාපු හාල් මැස්ස 100යි. ඔව්. මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකන් කන්න බැරි නම් ඒ ගානිකේ මට වැඩක් නැහැ. බුදුන් මේ අවුරුද්දක් විතර කන්නේ කොහොමද? ආයෙත් 100ක්. දැනගන්න බෑ පිළිවහගෙන කන්න. ඒ නම් කොහොමද කන්නේ ඔයාලා හොද්දට දානවා ඒව කනවා කියලා. හොද්දට දානවා ඒව කනවා බුදුන් මේ ගෑණි මේ මිනිහත් එක්ක හිටිය මේක මදයි. ඒක තමයි මම කියන්නේ. අනේ හද්දයිනේ. ඔය ජීවෙලි ගෑනික මං කියන්නේ. ඒක නෑ ඇත්ත. ඔයලා ගෙදර කොහොමද? අපේ එක්කෙනා නම් පොඩක් ඥානවන්තයි. හා මොලේ කියනවා. මොලේ කියන. ආ. මම මේ ළඟදී යද්දි ආ. වොෂින් මැෂින් එකෙන් වලං හොදනවා. ඒ තරම් ඒකනේ මම අන්න ඒකනේ ඔය කොම්බුරු ගෑලි මං අත්තරියේ. ඒ විදිහට කියපු එක හද්දේ. නෑ මේට සිටි අපේ ගෙදරනේ. හරි හරි. ඒ අතාරපු ගෙදර මේක කියලා කරගහලා. ඕනේ වැඩ කරනව හිටිලා මම බා. ඔව්. ඒ තව මොකද මොනවා කරන්නේ? ඒ ලෝලු වලට බා හොඳේ පොල් කිරි දානවා. පොඩි නෝදාමක් කඩවන්නේ. අල්ලතුරු දාලා හදන්න බැරිද? එහෙම හදන්න කොයි